ඉතින් උන්නට මම ගෙනත් තියන්නේ සුප්‍රීම මම දාගෙන කිට් එක ඔයාලා වෙන ඇති සුප්‍රීම කිට් එක තමයි මේ කිට් එක කොහොමද ඉතින් අපි හරියටම ඉවෙන්ට් එක කරලා ගන්න. එහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ කිට් එක ගන්න හරියටම ඉවෙන්ට් එක කරන්න කොහොමද කියලා. ඉතින් අපි වැඩි ඉස්තරයක් නැතුව යන් ඉවෙන්ට් එක බලන්න. ඉතින් සුප්‍රීම ඉවෙන්ට් එකක් තමයි ඒකත්. ලේසියම ගන්න පුළුවන් ඉතින් සුප්‍රියක් තමයි. ඒ බලමු මොනවද කරන්න තියෙන කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඊතල දාලා පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා මිෂන් කියලා. ඔන්න ඕකුඩ අපි එකපාරක් ඔබන්න. ඔබලා ඔයාලට පේනවා ඇති මෙතන එක එක මිෂන් තියෙනවා. එකපාරක් ලොගින් වුණාම අපිට සර්ච්, ඒ කියන්නේ සර්ච් කියලා තමයි පෙන්නන්නේ. සර්ච් දෙකක් හම්බ වෙනවා. එතකොට BR 3ක් ප්ලේ කරපුවාම අපිට තව සර්ච් 8ක් හම්බ වෙනවා. CS 3ක් ප්ලේ කරපුවාම තවත් සර්ච් 8ක් හම්බ වෙනවා. CS එකක් හරි BR එකක් හරි විනාඩි 15ක් ප්ලේ කරොත් තවත් සර්ච් 8ක් හම්බ වෙනවා. ඉතින් ඔයාලා බලන්න ඉතින් සර්ච් කියන්නේ මොනවද කියලා. සර්ච් කියන්නේ මචං අපිට ඒ සර්ච් වලින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට පුළුවන් බම් මෙන්න මේ කොටුවක් උඩ එකපාරක් ඔබලා මෙන්න මේ සර්ච් කියනක ඔබපුවාම. දැන් හිතන්නකෝ අපි BR 3ක් ප්ලේ කරලා සර්ච් 8ක් හොයාගත්තා. එතකොට අපි මේ කොටුවක් ඔබලා සර්ච් කියනක ඔබපුවාම බම් සර්ච් 7යි ඉතුරු වෙන්නේ. අපි තව කොටුවක් ඔබලා ආයේ සර්ච් එක ඔබනවා. එතකොට අපිට සර්ච් 6යි ඉතුරු වෙන්නේ. ඔහොමම සර්ච් කරනවා. හරිද? දැන් හිතන්නකෝ අපි කොටුවක් ඔබනවා. එක කොටුවක් ඔබනවා. ඔයාලා හිතන්න මම මෙන්න මේ කොටුව ඔබනවා. මේ කොටුව කිසිම රිවර්ඩ් එකක් නැහැ. ප්‍රධාන ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මේ හැගවිලා තියෙන රිවර්ඩ් තියෙනවා. හරිද? එතකොට මේ අපි දැන් මේ කොටුව ඔබනවා මම. ඔය කොටුවේ කිසිම රිවර්ඩ් එකක් නැහැ. එතකොට අපිට බම් මෙන්න මේ වගේ x ගහපු කොටුවක් විවෘත වෙනවා. එතකොට අපිට කොයින් ගාණක් හම්බ වෙනවා. එතකොට අපි හිතහල්ලකෝ මම මේ කොටුව ඔබනවා කියලා. එතකොට අපිට මෙන්න මේ වගේ සැගුණු රිවර්ඩ් එකක කෑල්ලක් ඕපන් වෙනවා. අපිට තව මේ සර්ච් 3ක් තියෙනවා කියලා හිතනවා. මම මේකත් ඔබනවා. ඊළඟ කෑල්ලත් මෙන්න මේ වගේ හම්බ වෙනවා. ආයෙ මේක ඔබනවා. ඊට බලලා මෙන්න මේක ඔබනවා. අපිට මේක හම්බ වෙනවා. ආයෙ මේක ඔබනවා. මේක හම්බ වෙනවා. ඔන්න ඔහොම කරපුවාම සම්පූර්ණම හෙයා එක හම්බ වෙනවා. එතකොට මම කිට් එකක් ගත්තේ එහෙමයි. කිට් එකේ මෙතන මට පළවෙනි කෑල්ල හම්බුණා. මම ඉවි ගහලා වෙනන එකත් මට පළවෙනි කෑල්ල මේ කොට ඔබවම හම්බුණා. එතකොට ඔයාලා මෙන්න මෙතන මේ ඔඩ සිරාවට සද්දබද්ද එහෙනම් ගණන් ගන්නවා. ඉතින් මෙන්න මෙතන තියෙනවනේ ඉතින් අර කොටු 4. දැන් මට මෙතනින් හම්බුණා නම් අනිත් එක කොටුවක් අනිත් කොටු 3 තියෙන ඊට වටේනේ. එතකොට එහෙම සර්ච් කර හොයන්න ඕන. එහෙම තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඔයාලට තේරුණා නම් තේරෙන භාෂාවෙන් තමයි ඉතින් මම කියලා දුන්නේ. එච්චරයි ඉතින් කරන්න තියෙන්නේ. සද්දබද්ද එහෙනම් ගණන් ගන්න එපා. ඉතින් subscribers 50ක් ගහව guys. ඉතින් හරිම සතුටුයි. එළම කිරි thank you. ඉතින් අපිට දැන් 100 තමයි තියෙන ටාගට් එක. ගැම්මක් තමයි. අපි ඉතින් ඉදිරියට කොහොමයියා. එහෙනම් කොල්ලෝ මගේ වීඩියෝ හොඳයි නම් like කරලා ඔයාලට තව තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මා අනිවාර්යෙන් දෙනවා. subscribe කරලා bell icon එකත් on කරන්න. මම එහෙනම් ගියා.